ප්‍රංශයේ පැරිස් නගරයේ අභ්‍යාචනාධිකරණයක් විසින් සමහර විට ඒ රටේ ඊළඟ ජනාධිපතිව තේරුවද කියලා ප්‍රශ්නයක් පැන නගින්න පුළුවන්. මොකද මේ හතර බීරි කතාව කියලා අපි කතා මේ ඉස්සරහට යනකොට ඔයගලන්ට තේරෙයි. මම මේ කියන්නේ ජූලි 7 වෙනිදා ප්‍රංශයේ පැරිස් නගරයේ අභ්‍යාචනාධිකරණයකදී එක්තරා නඩුවක අභ්‍යාචනයක් විභාගයට අරගෙන ඒකේ තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණා. මේ ප්‍රංශයේ ජාතික රැළිය එහෙම නැත්නම් රැසම්බ්ලමෝන් නැෂනල් පක්ෂයේ නායිකා මාරින් ලුපෙන්ට විරුද්ධව තිබිච්ච අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් අභ්‍යාචනය. මේ අභ්‍යාචනයේදී සිද්ධ වුණේ ඇයගේ නඩු තීන්දුව ඇයට විරුද්ධව තිබිච්ච නඩු තීන්දුව තහවුරු කරනු ලැබුවා. නමුත් ඇයගේ දඬුවම වෙනස් කරනු ලැබුවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඇයට 2027 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමේ අවකාශය ලැබෙන ස්වරූපයක් පෙන්눔 කෙරෙනවා. ඉතින් දැනට තිබිච්ච තත්ත්වයේ හැටියට ඇයට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම බොහොම බරපතල විදිහට අවිනිශ්චිත තත්ත්වයක තමයි තිබුණේ. එතකොට ඇත්තෙන්ම ඇය වෙනුවට රැසම්බ්ලමෝන් නැෂනල් පක්ෂය විසින් මම හිතන්නේ පක්ෂයේ සභාපති විදිහට පත් කරලා ඉන්න ජෝර්දාන් බර්දෙලා කියන බොහොම තරුණ අපේක්ෂකයා ඉදිරිපත් කරන්න සූදානම් වෙලා හිටියේ. නමුත් මේ අභ්‍යාචන අධිකරණය විසින් නිකුත් කරපු තීන්දුවෙන් පස්සේ ඒගොල්ලන් විසින් ප්‍රකාශයට පත් කරපු තීන්දුවෙන් පස්සේ මාරින් ලුපෙන්ට අවස්ථාව ලැබුණා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා. ඒ කියන්නේ අවකාශයක් නිර්මාණය වුණා. ඒ අනුව ජූලි 7 වෙනිදා රාත්‍රියේ ඇය රූපවාහිනී පෙනී ඉඳලා ඇය ප්‍රකාශ කළා තමන් අපේක්ෂිකාව විදිහට 2027 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවායි කියලා. මතක තියාගන්න ඕනේ මේ ජනාධිපතිවරණයට මානුවල් මැක්‍රොන් සහභාගී වෙන්නේ නැහැ. එයාගේ දූර කාල දෙක ඉවරයි. එතකොට ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඇය වෙන අපේක්ෂකයන් තමයි අවස්ථාව තියෙන්නේ මැතිවරණයට ඉදිරිපත් වෙන්න. මේ වෙනකොට සමීක්ෂණවල පෙනෙන්නට තිබෙනවා ජාතික රැළිය පක්ෂය ජනාධිපතිවරණයේ පළවෙනි වටය ජයග්‍රහණය කරනවා කියලා. දෙවනි වටයකදී දිනන්න පුළුවන් වේද බැරි වේද කියන එක පිළිබඳව ඒක අවිනිශ්චිතයි. අපිට ඒක ඉස්සරහට කතා කරගෙන යන්න පුළුවන්. නමුත් මේකේ වැදගත්ම සාධකය වෙන්නේ මාරින් ලුපෙන්ට අවස්ථාව ලැබීම තරඟයට ඉදිරිපත් වීම සඳහා. දැන් මේකේ පසුබිම සහ ඊට පස්සේ තීන්දුව කොහොමද තීරණය වුණේ යනාදී වශයෙන් කාරණා අපි සාකච්ඡා කරගෙන යමු. 2025 අවුරුද්දේ මාර්තු මාසයේ තමයි ඇයට විරුද්ධව පැරිසියේ අධිකරණයක් විසින් නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කළේ. ඇය විතරක් නෙමෙයි ඇයගේ පක්ෂයේ රැසම්බ්ලමෝන් නැෂනල් එහෙම නැත්නම් ජාතික රැළිය පක්ෂයේ නායකයන් කීප දෙනෙක් මේ නඩු තීන්දුවෙන් වරදකරුවන් බවට පත් වෙලා තිබුණා. ඒ වරදකරුවන් බවට පත් උනේ යුරෝපා සංගමයේ අරමුදල් ප්‍රංශයේ ස්වදේශයේ දේශපාලනය සඳහා යොදවා ගැනීම. ඒකට එන්න කලින් මම පොඩ්ඩක් මතක් කරන්නම් මොකද්ද මේ ජාතික රැළිය කියන පක්ෂය කියලා. ජාතික රැළිය පක්ෂය ඇත්තටම මාරින් ලුපෙන්ගේ පියා විසින් තමයි ෂෝන් මාරින් ලුපෙන් විසින් තමයි ආරම්භ කළේ. ෂෝන් මාරින් ලුපෙන් යටතේ ඒක ඉතාමත්ම දැඩි මතධාරී ජාතිකවාදී එක්තරා විදිහකට ගත්තොත් දවල සෝත්තමවාදී කියන්න පුළුවන්. ඕනනම් ෆැසිස්ට් වාදී කියන්න පුළුවන්. ඉතාමත්ම අන්තගාමී සංවිධානයක් විදිහට දේශපාලන පක්ෂයක් විදිහට තමයි තිබුණේ. නමුත් 2011 දී මේ පක්ෂය අතරගත්තු මාරින් ලුපෙන් මේ පක්ෂයේ ප්‍රතිපත්ති වෙනස් කරමින් මේ පක්ෂය ටිකක් මධ්‍යස්ථ තැනකට ගේන්න කටයුතු කළා. එතකොට ප්‍රංශයේ ජාතිකවාදී කඳවුරේ තියෙන අන්තර්ජාතිකවාදී පක්ෂයක් විදිහට තමයි රැසම්බ්ලමෝන් නැෂනල් පක්ෂය අපිට සලකන්න පුළුවන් වෙන්නේ. නමුත් ඒක අර ෂෝන් මාරින් ලුපෙන්ගේ කාලයට වඩා ටිකක් මධ්‍යස්ථ තැනකට ගෙනෙන්නට ඇය කටයුතු කරා. ඒ වගේම තරුණ පරම්පරාව ආකර්ෂණය කරගන්න, වැඩ කරන ජනතාව ආකර්ෂණය කරගන්න ඇයගේ පක්ෂය කටයුතු කරලා තියෙනවා. මෙහිදී අපි මතක් කරන්න ඕනේ විශේෂයෙන්ම වැඩ කරන ජනතාවට තියෙන කියන්නේ විරකියාව පිළිබඳ ප්‍රශ්නය, එතකොට රැකී රක්ෂා පිළිබඳ ප්‍රශ්නය, රැකී රක්ෂා මේ විශේෂයෙන්ම ඔය ප්‍රංශයේ ඔය පතල් කර්මාන්තයේ තිබිච්ච ප්‍රදේශවල යනාදී වශයෙන් කාර්මික ප්‍රදේශවල ඒ කර්මාන්ත පිළිබඳ ප්‍රශ්න, ඒ වගේ ඒ කියන්නේ රැකී රක්ෂා පිළිබඳ ප්‍රශ්න, ඒ වගේ දේවල් අරගෙන ඇවිල්ලා ජාතික රැළිය ඒවා ඒ අයට ආමන්ත්‍රණය කරමින් තමයි තමන්ගේ ශක්තිය වර්ධනය කරගත්තේ. අපි ජාතික රැළිය පක්ෂයේ පසුබිම ඒකේ ඉතිහාසය ගැන දීර්ඝව සාකච්ඡා කරලා තියෙනවා මීට කලින් අපේ channel එකේ. මම මේ වීඩියෝ එක ඔයගලන්ට මේ
මේ ස්ක්‍රීන් එකේ පෙනෙන්න සලස්සන්න මේ වීඩියෝ එක ඉවර වෙද්දී එතකොට ඔයාලට ඒක බලන්න පුළුවනි. කෙසේ වෙතත් සරලව කිව්වොත් එහෙම අන්තර්ජාතිකවාදී කඳවුරේ දේශපාලන පක්ෂයක් විදිහට විශේෂයෙන්ම මේ වැඩ කරන ජනතාව අතරේ සහ තරුණ අය අතරෙත් ජනප්‍රිය වෙන්න පටන් ගත්තා මේ පහුගිය කාලේ ඇතුළත. එතකොට මේගොල්ලන්ගේ එක ප්‍රධාන සාධකයක් බවට පත් වුණේ සංක්‍රමණ විරෝධය. ඒක පැහැදිලිවම තිබුණා. ඒගොල්ලෝ යුරෝපා සංගමයට තියෙන විරුද්ධත්වය. හැබැයි මේගොල්ලෝ යුරෝපා සංගම මැතිවරණ වලට ඉදිරිපත් වුණා. ඉතින් මේ මැතිවරණ වලට ඉදිරිපත් වෙලා යුරෝපා සංගමයේ යුරෝපා පාර්ලිමේන්තුවේ යුරෝපා සංගමයේ මැතිවරණ කියන්නේ යුරෝපා පාර්ලිමේන්තුවේ මැතිවරණ වලට ඉදිරිපත් වුණා. ඊට පස්සේ යුරෝපා පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර යම් ප්‍රමාණයක් ඒගොල්ලෝ දිනාගත්තා මේ පහුගිය අවුරුදු වලදී. ඒකත් එක්ක ඔවුන්ට පාර්ලිමේන්තුවේ කටයුතු කිරීම සඳහා යුරෝපා සංගමයෙන් යම් අරමුදල් ප්‍රමාණයක් ලැබුණා. එතකොට මේ අරමුදල් මේගොල්ලන්ට දුන්නේ යුරෝපා පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා යුරෝපා පාර්ලිමේන්තුවේ කටයුතු වලට ඕන කරන ඒ මන්ත්‍රීවරුන්ට ඕන කරන කාර්ය මණ්ඩලය ලබා ගැනීම, ඒගොල්ලන්ට පඩි නඩි ගෙවන්න, ඒ වගේ දේවල් වලට තමයි මේ මුදල් ලබා දුන්නේ. හැබැයි මේ මුදල් යම් ප්‍රමාණයක් ස්වදේශයේ දේශපාලනයට, ඒ කියන්නේ යුරෝපා පාර්ලිමේන්තුවේ කටයුතු වලට නෙවෙයි, ප්‍රංශයේ අභ්‍යන්තර දේශපාලන කටයුතු සඳහා මේ යොදව ගත්ත කියන එක තමයි රැසම්බ්ලමොන් නැෂනල් පක්ෂයේ මේ කීප දෙනෙක්ට විරුද්ධව තිබිච්ච චෝදනාව. ඇත්තටම යූරෝ මිලියන 2.9ක ඉඳන් 4ක් විතර දක්වා මුදලක් කියලා කියනවා. හරිම සංඛ්‍යාව නිශ්චිතව සඳහන් වෙලා නැහැ. නමුත් විශාල මුදලක් මේ විදිහට යුරෝපා සංගමේ අරමුදල් ස්වදේශයේ දේශපාලනය සඳහා යොදවාගෙන තිබෙනවා. ඒ කියන්නේ ස්වදේශයේ කියන්නේ ප්‍රංශය ඇතුලේ මේ කාර්ය මණ්ඩල වලට මුදල් ගෙවන්න යනාදී වශයෙන් කටයුතු සඳහා පක්ෂයේ කටයුතු සඳහා යොදවාගෙන තියෙනවා. යුරෝපා පාර්ලිමේන්තුවේ කටයුතු වලට යොදවා ගන්නේ නැතුව. ඒක තමයි චෝදනාව විදිහට ඉදිරිපත් වෙලා තිබුණේ. දැන් මේ චෝදනාවම මෙච්චර බරපතල නොවෙතත් යම් ප්‍රමාණයකට තවත් පාර්ශව වලට ඉදිරිපත් වෙලා තිබුණා. නමුත් බරපතලම චෝදනාව ඉදිරිපත් වෙලා තිබ්බේ රැසම්බ්ලමොන් නැෂනල් පක්ෂයේ සමාජිකාවන්ට මේ නායකත්වයේ හිටපු. එතකොට මේ කියන්නේ යුරෝපා සංගම් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර දරපු පිරිසකට තමයි මේ ප්‍රශ්නය ඇති වෙලා තිබ්බේ. ඉතින් 2025 මාර්තු මාසයේදී අධිකරණ තීන්දුව විසින් ප්‍රකාශයටපත් කෙරුණේ මේගොල්ලන් වරදකරුවන්ය කියලා. ඊට පස්සේ මාරින් ලුපෙන්ට අවුරුදු 5ක් මැතිවරණ වලට තරඟ කිරීම තහනම් කළා. ඒ වගේම සාමාන්‍යයෙන් සිද්ධ වෙනවට වඩා ටිකක් වෙනස් විදිහකට මේ අවස්ථාවේදී අධිකරණය තීරණයක් ගත්තා. සාමාන්‍යයෙන් නම් මේ වගේ තීන්දුවක් දුන්නහම ප්‍රංශෙදී ඒක අපීල් කරන්න, ඒකට විරුද්ධව අභියාචනයක් ඉදිරිපත් කරන්න කාලයක් ලැබෙනවා. ඒ කාලය ඇතුළත ඒ දඬුවම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හැබැයි මේ වෙලාවේදී මේ මාරින් ලොපෙන්ට විරුද්ධව 2025 මාර්තු මාසෙදී ඒ දඬුවම එවෙලෙම ක්‍රියාත්මක වෙන පරිදි තමයි, කියන්නේ අවුරුදු 5ක් දේශපාලනය කරන්න බෑ කියන එක එවෙලෙම ක්‍රියාත්මක වන පරිදි තමයි තීරණය කෙරුණේ. එතකොට එයාට 2027 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අවකාශය නැති වුණා. එයින් පස්සේ ජාතික රැළිය එක පැත්තකින් මේ කියන්නේ මාරින් ලුපෙන් එක පැත්තකින් අපීල් කරා මේ තීන්දුවට විරුද්ධව, අනිත් පැත්තට ජාතික රැළිය තමන්ගේ තරුණ නායකයා ජෝර්ඩාන් බර්දෙලාව ඉදිරිපත් කරා. ප්ලෑන් B කියලා අපිට කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි කියනවානේ ප්‍රධාන සැලැස්ම අසාර්ථක වුණොත් ප්ලෑන් B එකක් තියෙන්න ඕනේ කියලා. දැන් මේක ප්ලෑන් B ප්ලෑන් බර්දෙලා. ඉතින් බර්දෙලා තමයි අපේක්ෂකයා විදිහට දැන් සූදානම් කෙරුණේ. ඒ අතරේ අභියාචනය ඉදිරිපත් කෙරුණා. දැන් අභියාචනය පිළිබඳ තීන්දුව තමයි ජූලි 7 වෙනිදා ලැබුණේ. මේ තීන්දුවේ හැටියට මාරින් ලුපෙන්ට පනවල තිබිච්ච අර අවුරුදු 5 මැතිවරණය සඳහා තරඟ කරන්න තියෙන අවුරුදු 5 තහනම අඩු කරලා තියෙනවා මාස 45කට. ඒනොත් මාස 15ක් විතරයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. මාස 30ක් අත්හිට වූ දඬුවමක් විදිහට තමයි ලබා දීලා තියෙන්නේ. එතකොට දැන් නඩු තීන්දුව දීලා මාස 15ක් විතර ගිහිල්ලා තියෙන නිසා දැන් ඒ කාලය ගෙවිලා ඉවරයි. එතකොට දැන් ඇයට තරඟ කිරීමේ හැකියාව තියෙනවා. ඒකෙම තව අතුරු කාරණයක් තියෙනවා. ඒක තමයි ඇයට පුළුවන් අපීල් කරන්න සිවිල් අධිකරණ කටයුතු ක්‍රියාත්මක කරන උපරිමාධිකරණයට අපීල් කරන්න පුළුවන්. ඒකට ප්‍රංශ නමක් තියෙනවා, මම මේ නම කියන්න දන්නේ නැහැ. කොහොම හරි සිවිල් ප්‍රංශයේ සිවිල් කටයුතු පිළිබඳව තියෙන උපරිමාධිකරණයට අපීල් කරන්න පුළුවන්. දවස් 10ක් ලැබෙනවා එයාට අපීල් කරන්න. ඊට පස්සේ එතනදී අපීල් එක අහනකම් එයාට මේ දැන් දීලා තියෙන දඬුවම් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙම තමයි තියෙන්නේ. ඉතින් මාරින් ලුපෙන්ට දීලා තියෙන දඬුවම් අතරේ තව කොන්දේසියක් තියෙනවා. ඒක තමයි ඇය අවුරුද්දක කාලයක්
මේ අර ඉලෙක්ට්‍රොනික් බ්‍රේස්ලට් එකක් පළඳින්න ඕනේ. අතරම ඇන්කල් බ්‍රේස්ලට් එකක් පළඳින්න ඕනේ. එතකොට මාරින් ලුපෙන් කියලා තිබ්බා එයාට බ්‍රේස්ලට් එකක් පළඳින්න සිද්ධ වුණොත් එහෙම එයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැහැයි කියලා. හැබැයි දැන් අපීල් එකේ හැටියට දැන් ඒ කියන්නේ මෙයාට අපීල් කරන්න අවකාශය දීලා තියෙන හින්දා අපීල් එක ඉවර වෙනකන් ඒ කියන්නේ සුප්‍රීම උසාවියේ කියන්නේ උපරිමාධිකරණයේ අපීල් එක ඉවර වෙනකන් එයා බ්‍රේස්ලට් එක පළඳින්න අවශ්‍ය නැහැ. එතකොට දැනට එයාට කැම්පේන් කරන්න අවකාශය තියෙනවා. ඇය එතකොට කිව්ව දේ තමයි මම මේ තීන්දුවට විරුද්ධව අභියාචනය කරනවා. උපරිමාධිකරණයට අභියාචනය කරනවා. හැබැයි එතකන් මම ඇන්කල් බ්‍රේස්ලට් එකක් පළඳින්න අවශ්‍ය නැති හින්දා මම කැම්පේන් කරනවා ජනාධිපති ධූරය සඳහා කියලා. එහෙම තමයි අය ප්‍රකාශ කරලා තියෙන්නේ. එතකොට දැන් ජනාධිපතිවරණයට කලින් අයගේ අභියාචනය අහලා ඉවර කළොත් එහෙම ඊට පස්සේදී එන තීන්දුව අනුව එයාට කොයි වෙලාවක හරි ජනාධිපතිවරණයෙන් අයින් වෙන්න සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි එතකන් එයාට ජනාධිපතිවරණ කැම්පේන් එක කරන්න පුළුවන්. එතකොට එයා දැනට කියලා තියෙන්නේ දැනට මම තමයි රසම්බ්ලමාන් නැෂනල් පක්ෂයේ අපේක්ෂිකාව කියලා. එතකොට ජෝර්දාන් බර්දෙලා කල්පනා කරනවා ඇති අනේ අපීල් එක ඉවර කරලා ඉවර වෙලා මේ ඒකෙන් මෙයා මේ තීන්දුව තහවුරු වෙන්න එහෙම වුණොත් මට ජනාධිපති වෙන්න පුළුවන් කියලා. ඉතින් අපි එහෙම හිතුවට අපිට වාර්තා වෙන විදිහට මේ දෙන්න අතර එහෙම ගැටුමක් නැහැ. මොකද මාරින් ලුපෙන් තමයි ජෝර්දාන් බර්දෙලාව එතෙන්ට ගෙනාවේ. ඒ දෙන්න එකතු වෙලා තමයි මේ ප්ලෑන් එක කරන්නේ සහ ජෝර්දාන් බර්දෙලාට මාරින් ලුපෙන්ව කපාගෙන ඉස්සරහට ගිහිල්ලා මං හිතන්නේ සාර්ථක වෙන්න පුළුවන් කියලා. ඒ දෙගොල්ලෝ දෙන්න එකතු වෙලා තමයි මේ වැඩේ කරන්නේ. ඉතින් එතකොට දැනට තියෙන විදිහට අභියාචනය ජනාධිපතිවරණයට කලින් අහලා මේ තීන්දුව මේ විදිහටම මේ තහවුරු වුණොත් එහෙම මාරින් ලුපෙන්ට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න බැරි වෙනවා. එහෙම නැති වුණොත් මාරින් ලුපෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න තමයි අවකාශය තියෙන්නේ. ලබන අවුරුද්දේ මම හිතන්නේ අප්‍රේල් විතර වෙනකොට ජනාධිපතිවරණය පැවැත්වෙන්න ඕනේ. ඊට ටික කාලයකට කලින් නාම යෝජනා කැඳවේවි. එතකොට ඒ කාලය ඇතුළත නාම යෝජනා කැඳවන වෙලාව ඒ කාලේ වෙනකොට තීන්දුවක් ඇවිල්ලා තිබුණොත් එහෙම මාරින් ලුපෙන්ට විරුද්ධව එහෙම වුණොත් මාරින් ලුපෙන් ඉදිරිපත් නොවි ජෝර්දාන් බර්දෙලා ඉදිරිපත් වේවි. දැන් ওই විදිහට තමයි දැනට අවකාශය තියෙන්නේ. ඒ අනුව මාරින් ලුපෙන්ට chance එකක් තියෙනවා ජනාධිපති ධූරය සඳහා. මෙතෙන්දි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ මුදල් වංචාවකට වරදකරු වෙච්ච කෙනෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම පිළිබඳව. මෙහිදී හැබැයි එක දෙයක් පැහැදිලි ජාතික රැළිය පක්ෂයේ සපෝටර්ස්ලා ඒ පක්ෂයට සහයෝගය දක්වන කට්ටිය මේක සලකන්නේ දේශපාලන පරිගැනීමක් විදිහට. එතකොට ඒගොල්ලන්ට මේක ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි අර මැද ඉන්න ඡන්දදායකයන් දිනා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් මාරින් ලුපෙන්ට මතුවෙන්න පුළුවන්. ජාතික රැළිය පක්ෂයට මේ වෙලාවේ ප්‍රංශ ජනාධිපතිවරණය ගැන හිතුවම දැන් තව අවුරුද්දකට අඩු කාලයක් නේ තියෙන්නේ. ඉතින් මේ ප්‍රංශ ජනාධිපතිවරණය ගැන හිතුවම රසම්බ්ලමෝන් නැෂනල් පක්ෂයට එක පැහැදිලි වාසියක් තියෙනවා. ඒක තමයි ඒ පක්ෂය තමයි මේ වෙලාවේ යම්කිසි ඒකාබද්ධතාවයක් තියෙන ශක්තිමත් එකමුතුවක් තියෙන දේශපාලන ව්‍යාපාරයක් විදිහට තියෙන්නේ. අපි ගත්තොත් මැක්‍රොන්ගේ කඳවුර CC කඩ වෙලා තියෙන්නේ. මැක්‍රොන්ගේ කඳවුරේ ඉන්න අපේක්ෂක ප්‍රධාන වශයෙන්ම හිටපු අගමැතිවරු දෙන්නෙක් ජනාධිපති ධූරය බලාපොරොත්තුවෙන් ඉන්නවා. එක්කෙනෙක් තමයි එඩුවාඩ් ෆිලිපේ, අනික කෙනා තමයි ගබ්‍රියෙල් අතාල්. එතකොට එඩුවාඩ් ෆිලිපේ ජනාධිපති වෙන්න හීන දකිනවා, ගබ්‍රියෙල් අතාල්නුත් ජනාධිපති වෙන්න හීන දකිනවා. ඔයා අල්ල පනල්ලේ මධ්‍යස්ථ මතධාරී දේශපාලන පක්ෂය රිපබ්ලිකන් පක්ෂය එතනත් යම්කිසි තරඟයක් තියෙනවා පක්ෂය ඇතුලේ. හැබැයි රිපබ්ලිකන් පක්ෂය නම් සමහර විට ඒ තරඟේ निराකරණය කරගනිවි. හැබැයි වැඩේ තියෙන්නේ රිපබ්ලිකන් පක්ෂය එච්චරම ශක්තිමත් පක්ෂයක් නෙමෙයි. අනික ඒකේ ඉන්න සමහරු රසම්බ්ලමෝන් නැෂනල් එකට පොඩි සපෝට් එකකුත් තියෙන කට්ටිය. එහෙම තියෙද්දි දැන් අනික් පැත්තට ගත්තාම වමේ කඳවුරත් ওই විදිහටම බෙදිලා තියෙනවා. සමහරවිට දකුණේ කඳවුරට වඩා බරපතල විදිහට වමේ කඳවුර බෙදිලා තියෙනවා. වමේ කඳවුරේ ප්‍රධාන අපේක්ෂකයෝ කීප දෙනෙක් ඒ කියන්නේ පක්ෂ කීපයක් තියෙනවා. සමාජවාදී පක්ෂය තියෙනවා, හරිත පක්ෂය තියෙනවා. එතනින් ගියාම අර මේ ෆ්‍රාන්ස් අන්බවුඩ් කියන නොනැමෙන නැත්තම් යටත් නොවන ප්‍රංශය කියලා කියන අන්තවාමාංශික දේශපාලන පක්ෂය තියෙනවා. ෂෝන් ලූක් මෙලන්ෂෝන් තමයි ඒකේ නායකයා. එතකොට මේ ෂෝන් ලූක් මෙලන්ෂෝන්ගේ පක්ෂය ඒ කියන්නේ මෙලන්ෂෝන් දැනටමත් කියලා තියෙනවා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනායි කියලා. ෂෝන් ලූක් මෙලන්ෂෝන්නුත් මීට කලින් අවස්ථා මම හිතන්නේ දෙකකදී විතර ජනාධිපතිවරණ වලට ඉදිරිපත් වුණා. එතකොට ඔහුත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවායි කියලා ප්‍රකාශ කරලා තියෙනවා. ඔහු සාමාන්‍යයෙන් අන්ත වාමාංශික
අපේක්ෂකයෙක්. එතකොට එයත් ඉන්නවා. ඉතින් වමේ දේශපාලන ව්‍යාපාරවලත් එකමුතුවක් නැහැ. දැන් ෂෝන් ලුක් මෙලන්ෂෝන්ගේ පක්ෂය හැරුණම අනිකුත් වාමාංශික පක්ෂ එකතු වෙලා තරඟ කරන එක පිළිබඳවත් සාකච්ඡාවක් තියෙනවා. හැබැයි ඒකටත් ඒ අනික් පක්ෂත් අදිමදි කරනවා. ඉතින් එතකොට මේ වෙලාවේ ප්‍රංශය ගත්තාම ප්‍රංශයේ මධ්‍ය දක්ෂිණාංශයත් ඒ වගේම මධ්‍යස්ථ මතධාරී මේ ඔය මැක්‍රොන්ගේ කඳවුරත් ඒ වගේම වාම කඳවුරත් එහාට මෙහාට බෙදිලා විසිරිලා තියෙන්නේ. මෙන්න මේ වගේ තත්වයකදී මාරින් ලුපෙන්ට හෝ ජොර්දාන් බර්දෙලාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා පළවෙනි වටයේ පළවෙනි තැන ගන්න මං හිතන්නේ පහසුවෙන්ම පුළුවන්කම ලැබෙයි කියලා අනුමාන කරන්න පුළුවන්. හැබැයි ප්‍රංශ ජනාධිපති ක්‍රමයේ හැටියට පළවෙනි කියන්නේ ජයග්‍රහණය කරන කෙනාට 50%කට වැඩි ඡන්ද ගන්න බැරි වුණොත් එහෙම දෙවෙනි වටයකට යන්න වෙනවා. දෙවෙනි වටයේදී එතකොට බොහෝ විට ජාතික රැළිය පක්ෂයෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයා හෝ අපේක්ෂිකාව ලෙපෙන් හෝ බර්දෙලා සමග තව කෙනෙක් ඉදිරිපත් වෙයි. එතකොට ඒ ඉදිරිපත් වෙන්නේ කවුද දෙවෙනි තැනට එන්නේ කියන එක අනුව රසම්බලමෝන් නසනාල් එකට ජනාධිපති ධූරය ලබා ගන්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියන එක තීරණය වෙන්න පුළුවන්. අර මධ්‍යස්ථ මතවාදී කඳවුරේයි එතකොට ඔය මේ මේ දක්ෂිණාංශික කඳවුරේ තියෙන අනික් බෙදීම් හේතු කොටගෙන සහ වමේ බෙදීම් හේතු කොටගෙන කරුමෙටවත් ෂෝන් ලුක් මෙලන්ෂෝන් දෙවෙනි තැනට ආවොත් ජනාධිපතිවරණයේදී එතකොට නම් ජාතික රැළියට පහසුවෙන්ම ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි. මොකද ජාතික රැළිය සහ ෂෝන් ලුක් මෙලන්ෂෝන් අතරේ තරඟයක් තිබුණොත් වැඩි දෙනා ජාතික රැළියට තමයි සපෝට් කරන්නේ. ඒකට එක හේතුවක් තමයි ප්‍රංශයේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන රටාවට ජාතික රැළියට වඩා ෂෝන් ලුක් මෙලන්ෂෝන් තර්ජනයක් කියලා තමයි බහුතර මතය වෙන්නේ. ඒකට එක හේතුවක් වෙලා තියෙන්නේ ජාතික රැළිය මාරින් ලුපෙන් යටතේ ජෝර්දාන් බර්දෙලා වගේ නායකයෙක් අලුතෙන් ගෙනල්ලා පහුගිය අවුරුදු 4ක විතර කාලය ඇතුළත ඒගොල්ලෝ හදාගත්තු ප්‍රතිරූපය තරුණ අය අතරේ මේ වැඩිපුර ජනප්‍රිය වීම එතකොට කම්කරු ජනතාව අතරේ වැඩිපුර ජනප්‍රිය වීම මේ වගේ කටයුතු එක්ක අර සරණාගත විරෝධ මේ මොකද්ද සංක්‍රමණික විරෝධය කියන එක බරපතල විදිහට ඒ පක්ෂය තුල තියෙනවා. නමුත් ඒගොල්ලන් අනික් ගොඩක් දේවල් වලදී එක්තරා විදිහකට අර හිටියට වඩා මැද තැනකට එන්නට සමත් වීම හේතු කොටගෙන අන්ත වාමාංශයට වඩා මිනිස්සු දැන් රසම්ලමාන් නසනාලයකට කැමතියි. සාපේක්ෂව මම මේ කියන්නේ. එතකොට අර මේ විසිරීම හේතු කොටගෙන බැරි වෙලාවත් ෂෝන් ලුක් මෙලන්ෂෝන් දෙවෙනි වටේට තේරුණොත් එහෙම රසම්ලමාන් නසනාල එකත් එක්ක මං හිතන්නේ රසම්ලමාන් නසනාලයකට ජනාධිපති ධූරය ගන්න එක කිසි අවුලක් වෙන්නේ නැහැ. හැබැයි ඒක තුලින් ඇති වෙන දේශපාලන ප්‍රශ්න ඉතින් තියෙනවා. නමුත් ප්‍රංශ කොහොමද දැන් දේශපාලන ප්‍රශ්නවල ගැලිලානේ ඉන්නේ. ඉතින් ඒ වගේ තත්ත්වයක් යටතේ ජනාධිපති ධූරයට යන්න පුළුවන්කම තියෙනවා. එතකොට බැරි වෙලා හරි මේ අපීල් එක හින්දා මේ අපීල් එක පිළිබඳ තීන්දුව හින්දා මාරින් ලුපෙන්ට ජනාධිපති ධූරයට ඉදිරිපත් වෙන්න පුළුවන්කම ලැබුණොත් ඒ ලැබිලා ඉවරලා මාරින් ලුපෙන් බැරි වෙලාව දිනුවොත් මං හිතන්නේ ජනාධිපති ධූරයට මාරින් ලුපෙන්ට ඒ සඳහා පාර විවෘත කරන අවකාශය නිර්මාණය වුණේ මේ තීන්දුව නිසා කියලා අපට කියන්නට පුළුවන් වෙනවා. හැබැයි ජනාධිපති ධූරයට යන්නේක තව දුරයි. අපි ඉස්සරහට ඒ ගැන කතා කරමු. ඒ නිශ්චිත කාලරාමුවලදී ලබන අවුරුද්දේ ඡන්දය එනකොට අනිවාර්යයෙන්ම ඔය ගැන සාකච්ඡා කරන්න අපිට බොහෝ දේවල් තියෙවි. නමුත් පැහැදිලිවම දැනට රසම්බලමෝන් නැෂනල් පක්ෂයෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයා මාරින් ලුපෙන් වේවා ජෝර්දාන් බර්දෙලා වේවා එයා පළවෙනි වටේදී පළවෙනි තැන ගන්නවා කියලා නිශ්චිතව කියන්න පුළුවන් තත්වයක් තමයි දැනට තියෙන්නේ. මොකක් හරි ලොකු අකරතැබ්බයක් මේ කලබ ගෑනියක් අලකලංචයක් උනේ නැත්තම් ඒකට එයාට යන්න පුළුවන්. ඊට පස්සේ ජනාධිපතිවරණයේ දිනනවද කියන එක පසුව තීරණය වේවි. මොකද 50%ක් නම් ලබා ගන්න පුළුවන් වෙන තත්වයක් පෙන්눔 කෙරෙන්නේ නැති නිසා. ඉතින් මේ වගේ තත්වයක් යටතේ මාරින් ලුපෙන්ට ජනාධිපති ධූරය සඳහා ඔන්න පාරක් විවෘත වෙලා තියෙනවා. දැන් ඉතින් ගැටලුවක් මතුවෙනවා. නීතිය ඉදිරියේ වරදකරුවෙක් වෙච්ච කෙනෙක් විශේෂම මූල්‍යමය අක්‍රමිකතා පිළිබඳව ඒ වගේ කෙනෙක්ට ජනාධිපති ධූරයට අවකාශයක් ලැබෙයිද කියන එක මං හිතන්නේ ප්‍රංශ දේශපාලනය ටිකක් ව්‍යාකූල කරන්න මේක හේතුවක් වෙන්න පුළුවන්. අනික එක බැරි වෙලාවත් රසම්බලමෝන් නසනාලයක ජනාධිපති ධූරය දිනුවොත් එහෙම මං හිතන්නේ සිද්ධ වෙන දේශපාලන ආර්ථික ඒ අලකලංචි ප්‍රංශ දේශපාලනයට බරපතල විදිහට බලපාන්න පුළුවන්. ඉතින් මේ නඩු තීන්දුව ඒ අතින් ගත්තාම සමහර විට බොහොම බරපතල සිද්ධිදාමයක ආරම්භය වෙන්නත් පුළුවන් කියලා කෙනෙක්ට සැක කරන්න පුළුවන්. අපි ඒවා ඉදිරියේදී කතා කරමු. එහෙනම් ගිහින් එන්න.